guys, welcome back to my YouTube channel. ඔයාලව හැමදාමත් වගේ ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මගේ videos බලනවට, මගේ videos මගේ channel එක subscribe කරනවට. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම අද අරන් ආවේ toddlers ලගේ බුද්ධි වර්ධනයට වගේම overall වර්ධනයට ගොඩක් වැදගත් වෙන හරිම ලේසි අඩුම වියදමකින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කීපයක්. ඉතින් පළවෙනි ක්‍රියාකාරකමට මම යොදාගත්තේ paper plates වලට laundry clips ගහන එක. ඉතින් මේකෙන් බබාගේ fine motor skills වලට උදව් වෙනවා වගේම බබාගේ ඉවසීම වගේ දේවලුත් ප්‍රගුණ වෙනවා. ඒත් එක්කම බබාට සිම් වැඩ කරන්න අවශ්‍ය හැකියාවක් දියුණු වෙනවා. මොකද එයා ඉවසීමෙන් මේ ක්ලිප්ස් හිමීට ගලවන්න ඒ වගේම ආපහු ගහන්න ඉගෙන ගන්න නිසා. ඉතින් ඒ නිසා මේක ගෙදර තියෙන දේවල් වලින් පහසුවෙන්ම කරගන්න පුළුවන් හරිම ලේසි ක්‍රියාකාරකමක්. second activity එකට මම use කරේ ගෙදර තිබ්බ ටේප් ටිකකුයි බබාගේ සෙල්ලම් කායකකුයි. ඉතින් මේකට ඔයාට කායකක් වෙනුවට බබාගේ ටෙඩි බෙයා කෙනෙක් ඇනිමල් ෆිගර් එකක් ඒ වගේ දෙයක්කුයි ඔයාට අවශ්‍ය ෂේප් එකකින් මේ ට්‍රැක් එක හදාගන්න පුළුවන්. මේ ක්‍රියාකාරකම චූටි බබාලගේ බැලන්ස් එක දියුණු වෙන්න ගොඩාක් හොඳ ක්‍රියාකාරකමක්. ඊට අමතරව එයාගේ මෝටර් ස්කිල්ස් වලටත් හරිම හොඳයි. ඉතින් මගේ බබාගේ වයස මාස 22ක් දැන්. ඉතින් මාස 22ක් කියන්නේ හරිම අමාරුයි. මේ වයස බබෙක්ව එක විදිහකට තියාගන්න චූටි වෙලාවක් හරි. ඉතින් මම එළියට ගියාම වෙනද රෙස්ටොරන්ට් එකකට ගියාම චර්ච් එකට ගියාම බබාගේ අවධානය එක තැනක තියාගන්න හරියට උදව් වෙන ක්‍රියාකාරකමක් මේක. මේම ස්ටිකර්ස් ටිකක් දීලා පොතක් දීපුවාම බබා හිමීට ඒවා අලවනවා. ඔයත් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. හොඳම හොඳ ක්‍රියාකාරකමක් බබාගේ ඉවසීම ප්‍රගුණ වෙන්න ගොඩාක් උදව් වෙච්ච ක්‍රියාකාරකමක් මේක. ඒ වගේම තමයි බබා වචන ගොඩකුත් ඉගෙන ගත්තා. Kupute fire truck එක? Wow, good job. Where's the police car? Where's the police car එක? Yes, and where's the red car? Where's the red car? Yeah. ඉතින් ඊළඟ ඇක්ටිවිටි එකට මම පාවිච්චි කරේ ගෙදර තිබ්බ මෆින් ට්‍රේ එකකුයි ඊස්ටර් එග්ස් ටිකකුයි. වැඩිය බර නැති ප්ලාස්ටික් වගේ මටීරියල් එකකින් හදපු ඕනෙම ඔබ්ජෙක්ට් එකක් මේකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇක්ටිවිටි එක නිසා බබාගේ බැලන්ස් එක වගේම බබාගේ ෆයින් මෝටර් ස්කිල්ස්, ග්‍රොස් මෝටර් ස්කිල්ස් දෙකටම උදව් වෙනවා. ඒ නිසා මේ ක්‍රියාකාරකම කිසිම වියදමක් නැතුව අපිට ගෙදර තියෙන විදිහට කරන්න පුළුවන් තවත් ක්‍රියාකාරකමක්. ඉතින් හැමදාමත් වගේ මං අදත් ආදරෙන් මතක් කරනවා චූටි බබාලත් එක්ක ඇක්ටිවිටිස් කරද්දී එයාලගේ ෆ්ලෝ එකේ, එයාලගේ ඉමැජිනේෂන් එකට, එයාලගේ ක්‍රියේටිවිටි එකට ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ ඔළුවේ තියෙන විදිහටම එයාලා මේ ඇක්ටිවිටිස් කරන්න අවශ්‍ය නැහැ. අපි එයාලට ඉඩ දෙන්න ඕනේ එයාලා කැමති විදිහට ඒ දේවල් කරන්න. එතකොට තමයි ඒක එයාලගේ වර්ධනයට සහ එයාලගේ බුද්ධි වර්ධනයට ගොඩාක් උදව් වෙන්නේ. ඉතින් පස්වෙනි ක්‍රියාකාරකම විදිහට මම කරේ ගෙදර තියෙන ෆොයිල් වලින් බබාගේ සෙල්ලම් කාඩ් ටිකක් රැප් කරපු එක. ඉතින් එතකොට එයා හිමීට වෙලාව අරගෙන ඒවා අන්රැප් කරනවා. ඔයාට ෆොයිල් නැත්තම් ඔයාට ගෙදර තියෙන ඕනෙම රැපින් පේපර් එකක් මොනවා හරි රෙදි දෙයක් ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් මගේ බබාට මේ වගේ ඇක්ටිවිටි එකක් දීපුවාම මට චුට්ටක් හිමීට තේ එකක් බොන්න, මගේ කෑම කන්න වගේ දේවල් අතරමැදදී බබා හරියට බිසීව මේ වගේ ඇක්ටිවිටිස් කරනවා. ඉතින් ඔයත් මේ වයස බබෙක් ඉන්න අම්මා කෙනෙක් නම් දන්නවා බබෙක්ව චූටි වෙලාවක් ස්ක්‍රීන් එකක් නැතුව එන්ටර්ටේන් කරන්න කොච්චර අමාරුයිද කියලා. ඉතින් මේ ඇක්ටිවිටි එක කිසිම වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින් ඔයාට බබාට කරන්න පුළුවන් හරිම හොඳ ඇක්ටිවිටි එකක්. ඒ වගේම තමයි මේකෙන් බබාගේ බුද්ධි වර්ධනයටත් ලොකු උදව්වක් වෙනවා. ඉතින් අපේ අන්තිම වගේම 6 වෙනි ක්‍රියාකාරකමට මම පාවිච්චි කරේ
අර කලින් පාවිච්චි කරපු ඊස්ටර් එග්ස් ටිකත් එක්කම ටේප් එකක්. ඉතින් ඔයාට මේකට ඊස්ටර් එග්ස්ම අවශ්‍ය නෑ. මේ ටේප් එකේ ඇලවෙන ඕනෙම සැහැල්ලු ඔබ්ජෙක්ට් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මං ඒක විශේෂයෙන්ම කියන්නේ අපිට වියදමක් නැතුව කරන්න පුළුවන් ක්‍රියාකාරකම් නිසා මේවා. ඉතින් ඒකේ මං අලව්වට පස්සේ මේ ඊස්ටර් එග්ස් මං බබාට දෙනවා හෙමීට ඒක ගලවන්න. මේක හරිම පහසුවෙන් කරන්න පුළුවන් බබාට ගොඩක් උදව් වෙන ක්‍රියාකාරකමක්. ඔයාගේ බබා ඇවිදින වයස බබෙක් නම් නමුත් තාමත් ඇවිදින්නේ නැත්තම් මේක එයාට රීච් කරන්න පුළුවන් උසකින් කරපුවාම එයාට හිටගන්න බැලන්ස් වෙන්න ඒ වගේම ඉක්මනට ඇවිදින්නත් උදව් කරන ක්‍රියාකාරකමක් තමයි මේක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට උදව් වෙන්න ඇති කියලා. ඔයා මේ ගැන හිතන්නේ මොනවද කියලාත් මාත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මං ගොඩක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. මං මේ වගේ තවත් videos ගෙනාපුවාම ඔයාට එතකොට ඉක්මනටම notification එකක් ලැබෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ලබන සතියේත් හම් වෙනකන් ඔයාලා හැමෝටම මම සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. Bye bye guys, take care.